Hi guys. මම අද වෙන්නන්න යන්නේ කොහොමද අපේ අම්මා වෙන්නේ කියලා. අපේ අම්මා කියන අපේ අම්මා YouTube channel එක නෙමෙයි. මම නිකන් වීඩියෝ එකක් කරන එක. යා. Onion. පොල්කිරි සාවන් දෙකක්. එතකොට මේ ලිපේ තියෙන්නේ මස්. හයි කියන්න. තක්කාලි ගෙඩි දෙකකුත් කපන්න ඕනේ. තක්කාලි මේ වගේ පුංචි කොටු කොටු වලට තමයි කපන්නේ. නැත්තම් නිකන් ගහන්න නැති වෙනවා සලාඩ් එකට දැම්මම. සලාඩ් එකට ලුණු ඇබුල් නම් තමන් කැමති විදිහකට දාගන්න පුළුවන්. හොඳයි. ඔයාට ඕන නම් සලාඩ් ඔයාට ඕන නම් කැමක් මේක දාන්න පුළුවන් මයික්‍රෝවේව් එකේ කියන්නේ. හැබැයි අපි දැන් ලිපේ තමයි අපි හදන්නේ. ඔන්න රස කැම බලන් ඉන්න. අපි මේ රස කැම හොඳයි. මම පොඩ්ඩක් ඇඩ් කරලා පෙන්නනවා. ටිකක් ලං කරලා පෙන්නුවා. ඔන්න ලම්ම කරලා පෙන්නුවා. එච්චරම ලං කරලා ඕනේ නේ. ඔන්න මේව කපන විදිහ තමයි අපි බලන්නේ. මේ තක්කාලි ගෙඩිය ලුණු ඇඹුල මං කිව්ව විදිහටම දාගන්න පුළුවන් තමන් කැමති විදිහකට. ඊට පස්සේ මේක තමයි අපේ කැම දාන්නේ. එතකොට ඒකට හරි. ඔය ඔක්කොම ලෑස්ති කරලා සලාඩ් එක හදලා දානකොට දාන්න ඕනේ මෙන්න මෙහෙම වලක් තියෙන එක. නැත්නම් ඒක හරියන්නේ නැහැ. මෙහෙම මේ වගේ දිගට දැම්මම මෙහෙම ගන්න ගියොත් බිම වැටුණොත් ඒක ඉවරයි. බත් මේකට බෙදලා මේකට සලාඩ් එක දාන්නේ. ඒක නිසා අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Pinani girls and boys. හොඳයි. අපි දැන් මේ කබඩ් එක වහනවා. මොනවා හරි තව ingredients ඕනේද? තව මොනවා හරි ingredients ඕනේද? තව මොනවා හරි ingredients ඕනේද? ingredients තමයි මේක අපන්නේ. තව මොනවා හරි කබඩ් එකෙන් ගන්න දැනේ? මම ඒක වහන්න යන්නේ. මෙන්න මේ lettuce එකෙන් ගන්න තියෙනවා. එහෙනම් කබඩ් එක ඇල්ලම තියමු වහන්න නැතුව. ගමිරිස් වල හොයාගන්න බෑ මේ වෙලාවේ. හොයාගන්න බැරි නෑ හැබැයි මේ තියෙන්නේ ගම්මිරිස්. ලං කරන්න ඕනේ. මේ තමයි ගම්මිරිස්. මෙන්න. මේ ගම්මිරිස්ද හිතනවා. ඔව් නේද? පෙප්පර්. ගම්මිරිස් කුඩු. හරි මට මේක අල්ලගෙන ඉන්න බැරි හින්දා මම මෙතන සංකාලා තියනවා. ගම්මිරිස් කුඩු එක තිබ්බා. ඔව් මොකක්ද අතන තියෙන්නේ? මොකක්ද මට පේනවා ලස්සන දෙයක්. කොකෝ එක මෙන්න මේ තියෙන්නේ දිග ප්‍රමාණයට හදලා strawberry flavor. හොඳයි දැන් අපි පෙන්නන්න යන්නේ. සලාඩ් එකට මේ lettuce තියෙන જાතිය දාන්න එක. ඊට පස්සේ මේක හොඳට කලවම් කරන්න ඕනේ. නැත්නම් ඒක රස දෙන්නේ නැහැ. පේනෝ නේද? කොළ පාට විතරයි පේන්නේ. හොඳට කලවම් කරාම ලුණු ඇඹුල් ඇල්ලුවම තමයි අපි මේක කෑමට ගන්නෙ. ලුණු ටිකක් දාගන්නවා. අපිට
අපිට අඳුන වැඩියට කන්නේ වැඩි වුණාම තමයි රහ. ඊට පස්සේ ගම්බිරිස් කුඩුත් දානවා. දාලා හොඳට අනන්දයි තියෙන්නේ නැත්නම් මේක රහට එන්නේ නැහැ. හොඳයි දැන් මේක අනන්ද යන්නේ. පේනව නේද මේකේ ලස්සන? එච්චරට පොඩියටත් හරියන්නේ නැහැ. හැන්දකින් අරගෙන අනන්ද අතින් අනන්ද එපා. අතේ තියෙන විස බීජ මේක ගන්න. කොහොමද අපි අත හොදලා දැම්මොත් හැන්දකින් පමණක් අනන්ද. රහ බලනවා. රහ බැලීමේ සහකාරය. තවත් ලුණු ටිකක් දාගන්න ලුණු මදි නම් අපිට නම් ලුණු හොඳටම මදි. කාත් හොඳට අනන මාත් කාලා බලන්න ඕනේ. කොන්නේ රහ එන්නේ නේද යාළුවනේ? හොඳයි මාත් කැලක් කාලා බලනවා. දැන් අපල් කැලකට සුළුයි. මානම රහයිනේ. හැබැයි තවත් කලවම් වෙන්න ඕනේ. හැමදාම හොඳට මික්ස් වෙලා නෑ. දැන් කැලක් අරගෙන බලමු. ඇපල්. මම ඇපල් කැලක් කන්නේ. ඇපල් තමයි මට ෆේවරිට්. මාරම රසයි. මේක ඇපටයිසර් එක. මේකත් බලන්න ලස්සනයි. වත්තක්. හොඳයි මෙන්න මේ තනකොළ තදකොළ වුණාට අනිත් පැත්තට තමයි අවු ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කොළ ලා පාටයි. එහෙනම් තමයි මේ තනකොළ ලයි තදයි වෙන්නේ. එහි පැත්තට අවු නැතුව මේ පැත්තට අවු ආවනම් මේ තනකොළත් ලයි පාටයි. අනිත් පැත්ත තදයි. හැබැයි දෙපැත්තටම ආවොත් දෙපැත්තම ලයි. අනේ හොඳට මතක තියාගෙන ඉන්න යාළුවනේ. තේරුණාද? දැන් අපි මික්සර් එකට යමු. මික්සර්. අපිට අමතක වුණා පෙන්නන්න. ඉන්නකෝ. සෝල්ට් ගන්නවා නම් මෙන්න මේ බොටල් එක ගන්න. ඒක ලේසි. පේනවනේ මෙහෙම දාන්න විතරයි තියෙන්නේ. අපි කලින් අරගෙන තියන්නේ මේක මේ වගේ එකක් තියෙනවා කියලා දැනගන්න කලින් අපි අරගෙන තියන්නේ පැකට් එක තියෙනවා. ඒව ගන්න එපා. මෙන්න මේ ටේබල් සෝල්ට් එක ගන්න එක මාර ලේසි. මෙහෙම අරගෙන මෙහෙම දාන්න විතරයි. හැබැයි මෙතනින් හැල්ලනට මෙතනින් කැරකුවා මෙතන හිලක් තියෙනවා. ඒ හිලෙන් තමයි එන්නේ. කැරකුවාම මේ හිල යනවා. එහෙම තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් යාළුවනේ හදලා ඉවරයි. රහත් බැලුවා මේක මාරම රහයි. හොඳට වහමු. අපේ අප්ටයිස් එක රසටම තියෙන නිසා තමයි අපි මේ වගේ රෙකෝඩ් එකක් කළේ. අපිට ඊයේ එකක් හදාගන්න නම් මෙන්න මේ වගේ දෙයක් හදාගන්න මම තමයි වලට තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කිව්වේ නෑ නේද? ඔයාලනේ ඔයගොල්ලෝ මාව පේනවද? හරි. මම විනාඩියෙන් ගිහලා එන්නම්. මට විනාඩියක් දෙන්න. එක විනාඩියක්. මම පරක්කුණොත් guys, ඔන්න මං ඉවිලා තියෙන්නේ. ඔය මේ
වගේදයක් හදනවා නම් නිම්ටි කරන්න ඕනේ. My ingredients ටික ඔයාලට කියන්න අමතක වුණා. Ingredients තමයි apple දානවා, lettuce කියලා જાතියක් තියෙනවා ඒවත් දානවා. තක්කාලි, තව ලුණු නැතුව නම් වරදින්නෙම නැහැ. තව අනිත් ingredients ටික ඔයගොල්ලෝ දන්නව නේද? ලුණු ටිකක් දාලා රසට peppers දාලා මේක fresh එක තමයි මේ කන්නේ. මොකද මේක appetizer එකක්. appetize කියන්නේ රසම තියෙන ඕනේ ඒවා. ඒ නිසා අපි මේක minty, spicy, hot තමයි මේක බන්නේ. දැන් මේ එක කියන්නේ appetize. ඔයගොල්ලෝ මේ වගේ දෙයක් දාන්න ඕනේ. දාන්න ඕනේ කුඩු වර්ග කියන්නකෝ. දාන්න ඕනේ pepper දාන්න ඕනේ. ලුණු දාන්න ඕනේ. දෙහි දාන්න ඕනේ. දෙහි කියන්නේ lemon. කහපාටක් තියෙන ඒවා තමයි දාන්නම හොඳ. නැත්නම් අනිත් ඒවා නම් හොඳම නෑ. හොඳයි. ඔයගොල්ලෝ ලස්සි කරගත්තනේ. දැන් මං යනවා අදට bye.